කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම මං අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ S12 Pro device එක වගේම S50 device එකේ comparison එකක්. ඉතින් යාළුවනේ මේ comparison එකට යන්න කලින් අපිට කතා කරන්න සිද්ධ වෙනවා device දෙකේම තියෙන similarities. ඒ කියන්නේ මේ device දෙකටම තියෙන සමානකම් මොනවද කියලා. මේ device දෙකම manufacture කරන්නේ චයිනා වල තියෙන TOSAD කියන කම්පැනි එක. මේ කම්පැනිෙන් හදපු මුල්ම Cat 6 device එක තමයි S12 Pro කියන්නේ. ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ තමයි මේ S50 කියන device එක manufacture කරන්නේ. මේ device දෙකේම තියෙන්නේ එකම විදිහේ technology. මේ device දෙකම 2x2 MIMO support කරනවා. ඒ වගේම මේ device දෙකේ ඇතුළේ තියෙනවා යාළුවනේ වෙන වෙනම chipset වර්ග දෙකක්. ඒ මේ device එක ඇතුළේ තියෙන operational function එක රන් කරන්න යාළුවනේ Unisoft කියන chipset එකෙන්. ඒ වගේම මේ device දෙකේම ඇතුළේ තියෙන Wi-Fi module operate කරන්නේ. එහෙම නැත්නම් governance කරන්නේ MediaTek වර්ගයේ තියෙන chipset එකක්. මේ device දෙකම category 6 device. ඒ හින්දා යාළුවනේ theoretically මේ device වලට පුළුවන් හැකියාව තියෙනවා download වලදී megabits per second 300 දක්වා යන්න වගේම අප්ලෝඩ් වලදී megabits per second 50 දක්වා ස්පීඩ් එක ලබා ගන්න. ඒ වගේම මේ device දෙකම support කරනවා FDD frequency වගේම TDD frequency වලට. මේ device දෙකම 2x2 MIMO support කරනවා. ඉතින් අපි TDD frequency band වලින් ගත්තොත් band 38, 39, 40, 41 වගේම FDD band වලින් band 1, 2, 3, 4, 5, 7, 8, 20 වගේ frequency band වලට මේ device දෙකම support කරනවා. ඉතින් යාළුවනේ අපි මේ device දෙක comparison කරන්න කලින් ඔයාලා මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් යාළුවනේ මේ device එකේ මම external antenna ගලවලා තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ මේ device එකට හොඳ signal strength එකක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ device එකට SINR 26ක් වගේම RSRP නම් -59 ලැබිලා තියෙනවා. මේ device එක මේ වෙලාවේ mobile band එක use කරලා තමයි signal අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට download වලදී megabits per second 137ක් වගේ download එකක් අපිට ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම uploading එකේදී අපිට හැකියාව ලැබෙනවා megabits per second 18ක වගේ හොඳ ස්පීඩ් එකක් ගන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට දැන් පෙන්නන්නේ S12 Pro device එක. මේ device එකේ architecture එකේදී අපිට දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ device එකේ ඉහළින් සිදුරු වගේක් තියෙනවා. ඒ හින්දා යාළුවනේ මේ device එක ගොඩක් heat වෙද්දී මේ device එකේ යටපැත්තෙන් තියෙන සිදුරු වලින් වාතය අරගෙන උඩින් ඒ වාතය ඉවත් කරනවා. ඒකෙන් තමයි යාළුවනේ මේ device එක cool වෙන්න method එක හදලා තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන power adapter එකෙන් තමයි යාළුවනේ මේ device එක on කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් S12 Pro device එකට 12 volt 2 ampere power supply එකක් ඕන වෙනවා. මේ device එක watt 24ක් විතර use කරනවා. S50 device එක use කරන්නේ 12 volt 1 ampere තියෙන power supply එකක්. ඔයාලා ටිකක් දුරක ඉන්නවා නම් සාමාන්‍යයෙන් ටවර් එකේ ඉඳලා කිලෝමීටර් 2.5 3ක් වගේ දුරක ඉන්නවනේ යාළුවනේ 2 ampere power supply එක තමයි use කරන්න ඕනේ. ඔයාලා ගොඩක් ළඟ ඉන්නවනම් 1 ampere power supply එකක් use කරාට කමක් නැහැ. ඉතින් ඔයාලට කොහොමත් යාළුවනේ මේ device එක ගද්දි මේ device එකට අදාළව power supply එක හම්බ වෙනවා. හදිසියෙ හරි ඔයාගේ power supply එක burn වුණොත් තමයි ඔයාලට මේ විදිහේ 1 ampere හෝ 2 ampere power supply එකක් use කරන්න වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වෙලාවේ මේ device එකට මම external antenna high කරලා නැහැ. එහෙම වුණත් යාළුවනේ මේ device එකට signal ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මේ ඔයාලට මේ device එකේ පෙන්නන්නේ back side එක. ඉතින් ඔයාලට පේනවා මෙතන SIM cover එකක් දාන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් යාළුවනේ
මේ ඩිවයිස් එකට ෆුල් සිම් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සිම් එක නැනෝ මයික්‍රෝ විදිහට කෑලි කඩලා මේ ඩිවයිස් එකට දාන්න ඕන කමක් නැහැ. ඒ වගේම මේ ඩිවයිස් එකේ පිටිපස්සේ RJ45 LAN port 4ක් තියෙනවා. ඒ වගේම RJ11 port එකකුත් අපිට තියෙනවා. ඉතින් ඔයාලට මම මේ දැන් පෙන්නන්නේ මේ ඩිවයිස් එකේ තියෙනවා Wi-Fi බටන් එකක් වගේම WPS බටන් එකක්. දැන් මම ඔයාලට මේ පෙන්නන තැන තමයි මේ ඩිවයිස් එකේ රීසෙට් ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඉතින් යාළුවනේ කම්පැරිසන් එකක් විදිහට ගත්තොත් S50 ඩිවයිස් එකේ අඩුපාඩුවක් විදිහට මම දකින්නේ මේ ඩිවයිස් එකේ යාළුවනේ LAN port 4ක් නැහැ. මම ඔයාලට මේ දැන් පෙන්නන්නේ මේ ඩිවයිස් එකේ Wi-Fi password එක තියෙන තැන. ඒ වගේම මේ ඩිවයිස් එකට username and password දෙකම මේ ඩිවයිස් එකේ යටින් තමයි යාළුවනේ ගහලා තියෙන්නේ. ඒ හින්දා ඔයාට username හරි password ගන්න වෙලාවට මේ ඩිවයිස් එක පොඩ්ඩක් පෙරලලා තමයි ඔයාට username වගේම password ගන්න වෙන්නේ. ඒ වගේම Wi-Fi password එකත් යාළුවනේ ඔයාට ගන්න වෙන්නේ මේ ඩිවයිස් එකට මේ ඩිවයිස් එක පොඩ්ඩක් පෙරලලා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නේ S50 ඩිවයිස් එකක්. මේ S50 ඩිවයිස් එකට යටින් තමයි SIM එක ඉන්සර්ට් කරන්න වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඔයා වැඩ කර ඉදී ඔයාට SIM එක හැම වෙලේකම ගලවන්න ඕන කමක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට මම මේ පෙන්නන S50 ඩිවයිස් එකේ තියෙන්නේ එක LAN port එකක් විතරයි. ඒ වගේම RJ11 එක port එකක් තියෙනවා. ඉතින් මේ ඩිවයිස් එකේ යාළුවනේ S12 Pro ඩිවයිස් එක වගේම Wi-Fi බටන් එක සහ WPS බටන් එක දකින්න පුළුවන්. මේ ඩිවයිස් එකේ පිටිපස්සේ තමයි යාළුවනේ ගහලා තියෙන්නේ Wi-Fi password එක වගේම username password එක. ඉතින් යාළුවනේ මේ වෙලාවේ ඔයාලට අවශ්‍යතාවයක් වෙන්නේ මේ ඩිවයිස් එක පෙරලලා බලන්න. ඒ වගේම මේ ඇන්ටනාවේ යාළුවනේ D කියන සරලකුණ ගහලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න S12 Pro ඩිවයිස් එකේ ඇන්ටනාවේ ඒ විදිහට D අකුරක් ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න S12 Pro ඇන්ටනාවේ මේ විදිහේ සලකුණක් තියෙනවද කියලා. ඉතින් මේ ඩිවයිස් එකේ මේ ඇන්ටනාවේ D කියන සලකුණක් ගහලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි ඊළඟට මේ ඩිවයිස් දෙක එක තැන තියලා එකම වෙලාවේ ස්පීඩ් ටෙස්ට් එකක් දාලා බලමු. ඉතින් මේ ඩිවයිස් දෙකම Ethernet කේබල් වලින් මේ මැෂින් දෙකට මම කනෙක්ට් කරලා තියෙන්නේ. මේ වෙලාවේ අපිට පේනවා S12 Pro device එකේ download එකට වඩා S50 එකේ download එක වැඩි කියලා. නමුත් යාළුවනේ upload එකේදී පොඩ්ඩක් S50 device එක පොඩ්ඩක් lagging එකක් තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් යාළුවනේ මම මේ ටෙස්ට් එක කරන්නේ ටිකක් දවල් වෙලාවක දවල් 1ට විතර. ඒ හින්දා යාළුවනේ tower ටිකක් crowd. අපිට හොඳම ස්පීඩ් එකක් ගන්න බෑ. මේ වෙලාවේ මේ ඩිවයිස් දෙකම carrier aggregation function එක සිද්ධ කරනවා. ඒ කියන්නේ tower කිහිපයකින් signal ගත්තා වුණත් මේ වෙලාවේ අපිට ලැබෙන signal download එක වගේම upload එක ටිකක් අඩුයි. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මේ ඩිවයිස් දෙක එකම වෙලාවේ power on කරලා මොන ඩිවයිස් එකද කලින් on වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ ෆන්ක්ෂන් එක අත්‍යවශ්‍යම දෙයක්. ඔයාලා වැඩ කර ඉද්දී ඔයාලා ගොඩක් වෙලාවට ඔයාගේ රවුටර් එක UPS එකට කනෙක්ට් කරලා නැහැ කියලා මම දන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්න ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නවා කියලා. ඔයා ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න වෙලාවේ power ගිහිල්ලා ආයෙ power එනවා පොඩි වෙලාවකින්. ඉතින් ඔයාලට දැනගන්න ඕන වෙනවා මොන ඩිවයිස් එකද ඉක්මනින් power up වෙන්නේ. power up වුණාට වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයාලට සිග්නල් අවුට්පුට් එක රේඩියේට් කරන්නේ මොන ඩිවයිස් එකද ඉස්සෙල්ලාම. ඉතින් අපි මේ ෆන්ක්ෂන් එක තමයි මේ වෙලාවේ බලන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා S50 ඩිවයිස් එක තමයි ඉක්මනින්ම network connectivity ගන්නෙ. S12 Pro ඩිවයිස් එක සාමාන්‍යයෙන් විනාඩි 2ක වගේ වෙලාවක් ගන්නවා network connectivity එක ගන්න. ඉතින් යාළුවනේ හරි පොඩි වෙලාවකින් network connectivity එක ගන්න හින්දා අපිට S50 device එකට plus point එකක් දෙන්න පුළුවන්.
ඉතින් යාළුවනේ මම දැන් කරන්න හදන්නේ මේ ඩිවයිස් දෙකම එක තැනක තියලා මේ ඩිවයිස් දෙකේම සිගනල් ස්ට්‍රෙන්ත් එක චෙක් කරන්න. මේ සඳහා මම Wi-Fi Analyzer කියන software එක use කරනවා. ඉතින් මේ software එකේ විවිධ functions තියෙනවා. මම මේ ඩිවයිස් දෙකේම යාළුවනේ external antenna ගලවලා තියෙන්නේ. ඔයාලට මේ පේනවා Wi-Fi Analyzer කියන software එකේ තියෙන analyzing function එකට ගියාපුවම මේ channel වල Wi-Fi radiate වෙන්නේ කොහොමද කියලා අපිට පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට දකින්න පුළුවන් හැකියාව තියෙනවා TOSAT S50 කියන device එකේ Wi-Fi power එක යාළුවනේ S12 Pro power එකට වඩා අඩුයි. ඒ කියන්නේ S12 Pro device එකේ තමයි හොඳ power එකක් දෙන්නේ. යාළුවනේ මගේ laptop එකේ Wi-Fi 5 නැති හින්දා මට මේ වෙලාවේ චෙක් කරන්න වෙන්නේ 2.4 කැටගරියේ තියෙන Wi-Fi signal strength එක විතරයි. නමුත් යාළුවනේ අපි theoretically විදිහට දන්න දෙයක් තමයි 2.4 signal වලට තමයි සැලකිය දුරක් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. GHz 5 range එකේ තියෙන Wi-Fi වලට සැලකිය දුරක් ගමන් කරන්න බෑ කියලා තමයි theoretically අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ ඩිවයිස් දෙකම පොඩ්ඩක් පොසිෂන් එක වෙනස් කරනවා. ඉතින් අපි zoom out කරලා බලමු මේ ඩිවයිස් දෙකේම සිගනල් ස්ට්‍රෙන්ත් එක කොහොමද ඒ පොසිෂන් එක මම මාරු කරපුවාම තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මම මාරු කරත් මට දකින්න හම්බෙන්නේ S12 Pro device එකේ සිගනල් ස්ට්‍රෙන්ත් එක -22 dB වගේ තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ හොඳ සිගනල් ස්ට්‍රෙන්ත් එකක් එයා රේඩියේට් කරනවා. සාමාන්‍යයෙන් ඔයා ටවුන් ඒරියා එකක වගේ ඉන්නවනම් ඔයාට S12 Pro device එකක් තිබ්බොත් ඔයාට හොඳ සිගනල් ස්ට්‍රෙන්ත් එකක් ගන්න පුළුවන්. හරි. මම ඔයාලට සිගනල් ස්ට්‍රෙන්ත් එකක් කියන්නේ Wi-Fi සිගනල් ස්ට්‍රෙන්ත් එකක් ගැන විතරයි. හැබැයි සාපේක්ෂව S50 device එකක් ඔයාලට තිබ්බොත් ඔයාලා කාමර දෙක තුනක් ඈතින් ඔයාගේ router එකේ තියලා තිබ්බොත් ඔයාලට ලැබෙන සිගනල් ස්ට්‍රෙන්ත් එක ටිකක් අඩුයි. නමුත් යාළුවනේ මේ S50 device එකට හොඳ signal reception එකක් තියෙනවා. ඒ කියන්නේ tower එකත් එක්ක හොඳට communicate කරලා හොඳ signal එකක් ඔයාට අරන් දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ S50 router එකෙන් tower එකෙන් හොඳට signal අරගත්තත් මේ router එකෙන් Wi-Fi විදියට signal එළියට radiate කරන්න ගියාපුවම S12 Pro device එකට වඩා අඩු signal strength එකක් තමයි යාළුවනේ එලියට රේඩියේට් කරන්නේ. ඉතින් යාළුවනේ මේ වෙලාවේ මම මේ ඩිවයිස් දෙකේම සිගනල් ස්ට්‍රෙන්ත් එක චෙක් කරන්න යන්නේ මගේ මොබයිල් ෆෝන් එක යූස් කරලා. ඒ සඳහා යාළුවනේ මම Wi-Fi Analyzer කියන software එක යූස් කරනවා. මේ වෙලාවේ මගේ ෆෝන් එක S50 device එකේ 5G range එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ඩිවයිස් දෙකම S50 device එකත් S12 Pro device එකත් මම power on කරලා අපේ ගෙදර ඉඳලා මීටර් 60ක වගේ දුරකින් තමයි යාළුවනේ මේ ඩිවයිස් දෙකේම Wi-Fi strength එක මම check කරන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේ මම speed test එක run කරලා බලනවා මොන වගේ speed එකක්ද මට හම්බෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මට megabits per second 7ක 8ක වගේ ස්පීඩ් එක එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඊට කලින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්න මං ඉන්නේ කොහෙද කියලා. මං අපේ ගෙදර ඉඳලා මීටර් 60ක විතර දුරින් ඉන්නේ අපේ ගෙදරට යන පාරේ. ඉතින් මං ආයෙත් ස්පීඩ් ටෙස්ට් එක රන් කරලා බලනවා. සාමාන්‍යයෙන් පින් එක යාළුවනේ 60ක් විතර තියෙන්නේ. ඒ වගේම මට ඩවුන්ලෝඩ් එක විදිහට megabits per second මට ඩවුන්ලෝඩ් එක විදිහට megabits per second 7.3ක වගේ ඩවුන්ලෝඩ් එකක් හම්බෙනවා. ඒ වගේම අප්ලෝඩ් එක වෙනුවට 0.96ක වගේ megabits per second ඩවුන්ලෝඩ් එකක් හම්බෙනවා. ඉතින් යාළුවනේ මේ දේ ඔයාලා පොඩ්ඩක් ඉතින් යාළුවනේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් 5G range එකක් මීටර 60ක් වගේ දුරක වැඩ කරනවා කියන්නේ ටිකක් හොඳ කාරණාවක්. නමුත් යාළුවනේ 2.4 range එක මීට වඩා දුරක් වැඩ කරන්න ඕනේ.
ඉතින් අපි මේ ලොකේෂන් එකෙම 2.4 රේන්ජ් එකෙන් මොනතරම් සිග්නල් එකක් අරගෙන එනවද මොනතරම් ඩේටා ස්පීඩ් එකක් ගන්නවද කියලා ඔයාලට මං පෙන්නන්නම්. සාමාන්‍යයෙන් 2.4 රේන්ජ් එකේ අරගෙන එන ඩේටා කැපැසිටි එක අඩුයි. සාමාන්‍යයෙන් 2.4 රේන්ජ් එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක සැලකිය යුතු දුරක් ගමන් කරනවා කියලා තමයි යාළුවනේ තියරිටිකලි අපි දන්නේ. ඉතින් ඔයාලට මේ වෙලාවේ පේනවා ස්පීඩ් ටෙස්ට් එකෙත් පේන්නනවා ඔයාගේ සිග්නල් කනෙක්ෂන් එක අන්ස්ටේබල් කියලා. ඉතින් යාළුවනේ අපි ප්‍රෙඩික්ට් කරා හරි. මේ වෙලාවේ මට ඩවුන්ලෝඩ් එක විදිහට එන්නේ 0.2 වගේ මෙගා බිට්ස් per second data speed එකක්. ඒ කියන්නේ යාළුවනේ 5G range එක සැලකියුතු දුරක් වැඩ කරනවා. 2.4 range එකත් වැඩ කරනවා. නමුත් මීටර් 60ක විතර දුරක ඔයා හිටියත් ඔයාට 5G range එකෙන් හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. නමුත් 2.4 range එකෙන් නම් ඒ විදිහට data speed එකක් ඔයාට ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් යාළුවනේ මං ඊළඟට S12 Pro device එකේ 2.4 range එක කනෙක්ට් කරලා බලනවා මට මොන වගේ data speed එකක්ද ගන්න පුළුවන් කියලා. මං ආයෙත් මං ඉන්න තැන ඔයාට මම පෙන්නනවා. මම මෙන්න මේ ගහගාව තමයි යාළුවනේ ඉන්නේ. ඔයාලට පේනවා Wi-Fi analyzer එකේ 2.4 range එකෙන් තමයි frequency එක අරගෙන තියෙන්නේ. මන් දැන් Ookla එකෙන් ස්පීඩ් ටෙස්ට් එක චෙක් කරන්න යන්නේ. සාමාන්‍යයෙන් යාළුවනේ අපි ප්‍රෙඩික්ට් කරපු නැති දෙයක් මෙතන සිද්ධ වෙනවා. සාමාන්‍ය යාළුවනේ S12 Pro device එකේ මීටර් 60ක විතර දුරකදී වුණත් 2.4 range එකෙන් හොඳ signal reception එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ S50 device එකේ Wi-Fi range එකට වඩා හොඳ signal strength එකක් S12 Pro device එකෙන් එළියට radiate කරනවා. ඉතින් යාළුවනේ ඒ දේ අපි expect කරපු නැති දෙයක්. S12 Pro device එකේ 2.4 range එකෙන් අපිට download එක විදිහට megabits per second 3.92ක විතර download එකක් අපිට අරන් අවිලා තියෙනවා. ඒ වගේම අප්ලෝඩ් එක විදිහට 0.67 වගේ megabits per second ඩවුන්ලෝඩ් එකක් අරන් අවිලා තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ ලොකේෂන් එකේදීම S12 Pro device එකේ 5G range එක signal strength එක චෙක් කරන්න හදන්නේ. ඉතින් මම S12 Pro device එකේ 5G range එක කනෙක්ට් කරගන්නවා මගේ ෆෝන් එකට. ඉතින් යාළුවනේ මේ වෙද්දි අපිට යම්කිසි තීරණයකට එන්න පුළුවන්. මේ ඩිවයිස් දෙකේම 5G range එක මීටර 60ක් විතර වැඩ කරනවා. ඉතින් මං ආයෙත් ඔයාලට පෙන්නනවා මං කොහෙද ඉන්නේ කියලා. මම යාළුවනේ ඔයාලට හැම වෙලේකම මේ ලොකේෂන් එක පෙන්නුවේ මම ඉන්න තැන ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති S50 device එකේ 5G range එකෙන් ගත්ත signal download එකට වඩා වැඩි download එකක් යාළුවනේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ අපිට කොහොම බැලුවත් S12 Pro device එකේ Wi-Fi radiation එක නම් හොඳයි. ඒ කියන්නේ යාළුවනේ හොඳ සිග්නල් එකක් එලියට රේඩියේට් කරන්න පුළුවන් හැකියාව S12 Pro device එකට තියෙනවා. අපි ඕවරෝල් විදිහට මේ ඩිවයිස් දෙකම කම්පෙයාර් කරා. ඉතින් අපිට මෙතනදී තීරණයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන්
Wi-Fi රේන්ජ් එක ගැන සලකලා බැලුවොත් S12 Pro device එක තමයි යාළුවනේ හොඳ. නමුත් අපි හැමෝටම තියෙන්නේ Wi-Fi issue එකක් නම් නෙමෙයි. අපි හැමෝටම තියෙන්නේ ඔයාගේ ලොකේෂන් එකට සිග්නල් එන්නේ නැති ප්‍රශ්නයක්. ඒ හින්දා අපිට මොන දේ වුණත් S50 device එක තමයි යාළුවනේ හොඳයි කියලා සලකන්න පුළුවන්. අනාගතයේදී S50 device එකේ අප්ග්‍රේඩේෂන් එකක් එයි කියලා මං හිතනවා ඒ device එකේ LAN port 4කුත් එක්ක. එතකොට මේ ගොඩක් ප්‍රශ්න විසඳිලා යාළුවනේ තියෙයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකකින් හොඳ දැනුමක් ලැබුණා කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්. මං ගිහිල්ලා එන්නම්.